පිටරට ඉඳන් ලංකාවට වෙන සල්ලි ටැක්ස් වෙනවද? ආයුබෝවන්. ඔයා අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු පිටරට ඉඳන් ලංකාවට වෙන සල්ලි ටැක්ස් වෙනවද නැද්ද කියන එක ගැන. 2023 ජූනි 1 වෙනිදා නිකුත් වෙච්ච ගැසට් පත්‍රයේ ශ්‍රී ලංකාවේ බදුවල විශේෂයෙන්ම ආදායම් බදුවල විශාල වෙනස්කම් රැසක් සිදු වුණා. මොකද පහුගිය කාලේ ශ්‍රී ලංකාවේ වැඩිපුර කතාබහ වෙච්ච මාතෘකාවක් තමයි මේ පිටරට ඉඳන් ලංකාවට වෙන සල්ලි ටැක්ස් වෙනවද නැද්ද කියන එක ගැන. සරල උත්තරේ නෑ. ඒ කියන්නේ පිටරට ඉඳන් ලංකාවට වෙන සල්ලි සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව තුළ බද්දෙන් නිදහස්. මතක තියාගන්න මේකට අදාළ වෙන පනත තමයි 2021 අංක 10 දරන දේශීය ආදායම් පනත. මෙතනදී විශේෂයෙන්ම ඔයා පිටරට ඉඳන් ලංකාවේ ලියාපදිංචි බැංකුවක් හරහා සල්ලි ලංකාවට එවනව නම් ඔයා ඒ එවන ආදායම බද්දෙන් නිදහස්. මේක ඇත්තටම විදේශගත වෙලා ඉන්න අයට ලොකු සහනයක්. මොකද ශ්‍රී ලංකාවේ ආදායම් උපයන අය ශ්‍රී ලංකාව තුළ බදු ගෙවනවනේ. ඒ වගේම තමයි තව විශේෂ කාරණාවක් තියෙනවා ඔයා දැනගන්නම ඕන. ඒ තමයි ඔයා පිටරට ඉඳන් ලංකාවට වෙන සල්ලි ඩොලර්ස් විදිහටම ලංකාවේ සේවින් account එකක හරි ෆික්ස් ඩිපොසිට් එකක හරි දාලා තියෙනවා නම් ඩොලර්ස් විදිහටම ඒකට ඔයාගෙන් බද්දක් අය වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඔයා මෙතනදී දැනගන්න ඕන තව විශේෂ කාරණාවක් තමයි ඔයා ඒ පිටරට ඉඳන් ලංකාවට වෙන සල්ලි ඩොලර්ස් විදිහටම නැතුව රුපියල් වලට කන්වර්ට් කරලා එහෙමත් නැත්නම් රුපියල් වලට හරවලා බැංකුවක දැම්මොත් ඒ සල්ලි වලින් 10%ක withholding tax එකක් එහෙමත් නැත්නම් රඳවා ගැනීමේ බද්දක් ඔයාට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම අර කලින් සඳහන් කරපු විදිහට ඔයාට ඔයාගේ සල්ලි තවදුරටත් පරිස්සම් කරගන්න ඕනේ නම් ඩොලර්ස් විදිහටම තියාගත්තොත් ඔයාට අර 10%ක withholding tax එකෙන් බේරෙන්න පුළුවන්. එහෙනම් මේ වගේම tax update එකකින් ආය පාරක් හමු වෙමු. එතකන් tax school channel එක follow කරලා subscribe කරලා තියාගන්න.